අන්න එහෙම යනවා නම් ඔයාගේ රිසල්ට් එන්න තව පැයක් වගේ තමයි තියෙන්නේ එතකොට. ඉතින් ඒ හින්දා මේ වගේ යනවනම් ඔයා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් තව පැයක් දෙකකින් රිසල්ට් එක වැටෙන්න පුළුවන්. හරි. ඔයාලා දැන් ඇවිල්ලා තින්නේ O level රිසල්ට් එන්න කවද්ද කියලා දැනගන්න වෙන්නේ නැති. ඉතින් හැම තැනම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ YouTube එකේ අපි දැන් රිසල්ට් එක නිකන් normal එකේ සර්ච් කරලා බලුවොත් කී දෙනෙක් මේ ගැන වීඩියෝස් දාලා තියෙනවද කියලා. ඉතින් අපිට මේකේ හරියටම ඇත්තම රිසල්ට් එක හොයාගන්න විදිහ තමයි ඒ කියන්නේ රිසල්ට් එක එන දවස් හොයාගන්න විදිහ තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේ බලන්නකො කී දෙනෙක් වීඩියෝස් දාලාද කොච්චර බලලාද මෙතන 19000ක් බලලා තිනවා පැය 15කට. දැන් හරිම දිනේ කියලා ඔයාලට දාලා තිනවා මෙතන රිසල්ට් එනවා කියලා. ඒත් ඔය මේ හැම එකම තියෙන්නේ තාම නිකුත් කරලා නැහැ. ඔය වගේ දේවල් තමයි දැන් මෙතන බලා ගන්න පුළුවන් හැම තැනම මේ වීඩියෝස් දාලා තියෙනවා. දවස් 10කට කලින් දාලා තියෙනවා හරිම දවස මෙන්න කියලා. ඉතින් ඒ හැම ඔක්කවත් ඇත්ත විස්තරේ නෑ. විභාග දෙපාර්තමේන්තුව විතරයි මේක හරියටම දැනගන්න. ඉතින් ඔයාලා කොහොමද මේ හැම දකින්න වීඩියෝ එක බලන්න නැතුන් මෙන්න මේක හරියටම බලාගන්නේ. කියන්නේ හරියටම කරගන්න කොහොමද කියලා තමයි මෙන්න මේ වීඩියෝ එකෙන් මම ගෙනාවේ. ඒ කියන්නේ ඔයාට මේ හැම වීඩියෝ එකක්ම ඒ කියන්නේ මොකද්ද මේ YouTube එකේ වීඩියෝස් හැම එකක්ම හැමදාම බල ඉන්නතුන් ඔයාට දැන් හෙට දවස එනවා. හෙට දවසේ සර්ච් කරලා බලා ගන්න පුළුවන් විදියක් තමයි මම අද කියලා දෙන්න යන්නේ. මුලින්ම අපි යමු Google එකට. Google එකේ නිකන් normal එකේ අපි ගහලා බලමු O level result 2026 release date කියලා. එතකොට ඔයාලට එනවා නිකන් මේ වගේ AI එකෙන් normal incoming weeks යාලා දෙන්න බලාපොරොත්තු වෙන දිනයක්වත් තාම මේකේ වැටෙන්නේ නැහැ. ඉතින් අපි කොහොමද මේක හරියටම දැනගන්නේ? කියන්නේ මේකෙවත් වැටෙන්නේ නැති දෙයක් මෙන්න මේ YouTube වීඩියෝස් වල දාලා තිනවා. මේ දවසට එනවා කියලා. ඒවා කවදාවත් විශ්වාස කරන්න බෑනේ ඔයාලට. ඒ හින්දා අපි බලමු හරියටම මේක දැනගන්න කොහොමද කියලා. ඉතින් අපිට යන්න පුළුවන් මේකට මෙන්න මේ වගේ AI එකට Perplexity AI. මේකේ තියෙන්නේ අර දැන් වෙන AI වල දෙන්නේ ඔයාලට මේ Gemini වල වගේ මේ සාමාන්‍යයෙන් වටේ තියෙන තොරතුරු කන්ෆර්ම් වෙච්ච නැති තොරතුරු තමයි මෙන්න මේ වෙන AI වල දෙන්නේ. මේ AI එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මොකක්වත් ඒ කියන්නේ බොරු තොරතුරු දෙන්නේ හැමදේම සත්‍ය තොරතුරු තමයි දෙන්නේ. ඒ කියන්නේ බොරු තොරතුරු ඔක්කොම අයින් කරලා හරිම තොරතුරු දෙනවා. ඒ කියන්නේ රිලීස් කරන්න දිනයක් කොහේ හරි වෙබ්සයිට් එකක දාලා තිනවනම් මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි මේකෙන් සර්ච් කරලා බලමු. විභාග දෙපාර්තමේන්තුවෙන් කොහොමද දාලා තියෙනවා නම් මේකෙන් අපිට බලා ගන්න පුළුවන්. මේ වෙබ්සයිට් වලට ගිහින් කාලේ කන්න ඕනේ නැහැ, වීඩියෝස් බලන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේ AI එකට දීලා සිංහලෙන් මොනොත් අහන්න. සිංහලෙන් උත්තර දෙනවා. එතකොට ඉතින් දැන් මෙතන දාලා තිනවා 25 release after මේක තියෙන්නේ late May. ඒ කියන්නේ May අග හරි ජූනි මුල හරි තමයි මේක රිලීස් කරන්න ඉඩ තියෙන්නේ කියලා. ඊට පස්සේ මේකේ තියෙනවා චෙක් රිසල්ට් චෙක් කරන්න ඕන තැන. ඊට පස්සේ රිසල්ට් එක එන හරිම දිනේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ AI එකෙන්. ඉතින් ඔයාට ඒකත් ඒ කියන්නේ නිකක් අවුල් වගේ නම් ඒ කියන්නේ බලා ගන්න මේක එන්නේ ඒ කියන්නේ සයිට් එක ලෝඩ් වෙන්නේ හරි මොකක් හරි එකක් තියෙනවා නම් ඔයාට කෙලින්ම යන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකට. ඒ කියන්නේ මේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට කෙලින්ම ගිහින් මේකේ exam result කියන එකට යන්න නැතුව අපි යමු මේ වෙබ්සයිට් එකට කෙලින්ම. ඉතින් මේකේ තියෙනවා exam මේකේ නිවුස් තියෙනවා. මේ කියන්නේ නිවුස් වල ඔයාලට බලා ගන්න පුළුවන් රිලීස් කරන දිනයක් දාලා තියෙනවා නම් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් දාන්නේ නැහැ මේ රිසල්ට් රිලීස් කරන මේ දිනයක්. ඉතින් ඒ හින්දා අපි exam result donet.lk exam result කියන එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා select the exam කියලා එකක්. ඉතින් මේකේ ඔයාලට පුළුවන් මෙතන O level කියලා සිලෙක්ට් කරන්න. ඉතින් ඔයාගේ රිසල්ට් එක කියන්නේ දැන් අර Perplexity AI එකෙන් කිව්වොත් අද රිසල්ට් එනවා කියලා.
මෙන්න මේ එතකොට ඔයාට චෙක් කරන්න පුළුවන් මේ වගේ මේ මෙතන මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා විභාග දෙපාර්තමේන්තුවේ ළඟ මේ කියන්නේ දැන් දැම්ම රිසල්ට් එනවනම් මෙතන පොඩ්ඩක් මේ පෙන්වන්නේ ඔයාගේ O level මේ කියලා සිලෙක්ට් කරාට පස්සේ මෙතන මේ year එක කියන්නේ මේ මෙතන මොකද්ද මේ අවුරුද්ද ඔයාට මේ පොඩ්ඩක් පෙන්වන්න නැතුව ගතියක් යනවා. ඒ අන්න එහෙම යනවා නම් ඔයාගේ රිසල්ට් එන්න තව පැයක් වගේ තමයි තියෙන්නේ එතකොට. ඉතින් ඒ හින්දා මේ වගේ යනවනම් ඔයා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් තව පැයක් දෙකකින් රිසල්ට් එක වැටෙන්න පුළුවන්. එනවා කිව්ව වෙලාවට මේ පොඩ්ඩක් මේ මෙතන චෙක් කරලා බලන්න පුළුවන්. එතකොට මෙතන මේ year එක කියන්නේ අවුරුද්ද වැටෙන්නේ නැතුව යනවා. ඒ කියන්නේ පොඩ්ඩක් බග් එකක් වගේ ඒ පුත් පේන්නේ නැතුව පොඩ්ඩි අර මේ ස්ටක් වෙනවා වගේ ගතියක් තියෙනවා. එතකොට රිසල්ට් අප්ලෝඩ් වෙන ගමන් තමයි තියෙන්නේ. ඒ කියන්නේ year එක එහෙම වැටෙන්නේ නැත්තම් රිසල්ට් අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ පැය භාගයකින් පැයකින් වගේ ඔයාලට පුළුවන් ඔයාගේ රිසල්ට් එක බලා ගන්න. ඉතින් ඔන්න ඕක තමයි මම අද ගෙනාවේ වීඩියෝ එකක් විදිහට. මොකද හැමෝම ගොඩාක් ළමයි මේ මොකද මේ බය වෙලා මේ වීඩියෝස් බල ඉන්න කොච්චර වීඩියෝස් කියලා බලන්නේ. ඉතින් ඔය AI එකයි මෙන්න මේ වෙබ්සයිට් එකෙම ඔයාට ඉතින් හැමදාම නිකන් AI එකෙන් නිකන් අහලා බලන්න. එතකොට එයා කියනවා හරිම ඉතින් අනිත් AI වලින් බොරු කිව්වට මේ AI එක perplexity AI එක හදලා තියෙන්නම ඔයාට ඇත්ත තොරතුරු රිසර්ච් එකක් කරගන්න ඒ වගේ ගොඩක් දේවල් වලට තමයි ඔය AI එක හදලා තියෙන්නේ. ගොඩාක් වටිනේ AI එකක් ඔයාගේ A level වලට එහෙම මාර විදියට වැදගත් වෙයි. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් මම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් ලයික් එකකුත් දාන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.